අපිට කියන්න අවශ්‍ය වුණාම කවුරු කෙනෙක් ගෙදර ඉන්නවා මම හෝ වෙන කෙනෙක් අපි කියනවා at home. ඒ කියන්නේ I'm at home, we are at home, you are, they are, he is, she is මේ විදිහට at home කියන එක. එතකොට කියන කෙනා මම හෝ වෙන කෙනෙක් ගෙදර ඉන්නව නැත්නම් නිවසේ සිටී කියන තේරුම අපිට හදාගන්න පුළුවන්. සමහරවිට ඔයාලා දැකලා ඇති, සමහරට අහලා ඇති මෙන්න මේ විදිහේ යෙදුමක්. කියන්නේ I'm home කියලා at කියන preposition එක නැතුව. කියන්නේ මෙන්න මේ දෙක I'm at home සහ I'm home. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවද? කියන්නේ I'm at home කියන එකමද I'm home කියලා කියන්නේත්. මම අද මේ ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ග්‍රැමර් ස්කූල් වෙතට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ග්‍රැමර් ස්කූල් එකේ මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ග්‍රැමර් ගැන කතා කරන හින්දා අපි බලමු කොහොමද මේ කියන්නේ at කියන preposition එක නැතුව home කියන එක පාවිච්චි කරන්නේ සහ ඒකේ තේරුම කොහොමද වෙනසක් වෙනවද නැද්ද කියන එක. ඉතින් I'm home. This phrase is often used to announce or emphasize your presence at home. It's casual, natural and commonly used in conversation. මේ phrase එක කියන්නේ I'm home කියන එක මෙතන at නැතුව I'm home කියන එක පාවිච්චි කරන්නේ දැනුම් දෙන්න අවධාරණය කරන්න ඔයා ගෙදර ඉන්නවා කියන එක. ඒක ඉතින් බහුල විදිහටම කන්වර්සේෂන් එක තමයි සාමාන්‍ය කතා කරනකොට තමයි මේක පාවිච්චි කරන්නේ. I'm home කියන එක. එතකොට I'm home doesn't need the preposition at because home acts like an adverb meaning at home. මේක තමයි වැදගත්ම කොටස වෙන්නේ. මොකද I'm home කියන එකට අර doesn't need the preposition at කියන preposition එක කියන්නේ at home කියන එක අවශ්‍ය වෙන්නේ නැහැලු. ඒකට හේතුව තමයි home කියන එක හැසිරෙන්නේ like an adverb ක්‍රියා විශේෂණයක් වාගේ. ඒකේ තේරුම වෙන්නේ meaning එක තමයි at home කියන එක. ඉතින් එතකොට දැන් කිසි ගැටලුවක් නැහැ. එහෙමනම් මේ I'm home කියන එකේ at නැත්තේ home කියන එක adverb එකක් විදිහට හැසිරීලා අර at home කියන අදහසකින් හැදෙනවා. ඒ හින්දා අපිට මෙන්න මේ විදිහේ අවස්ථාවලදී මේ home කියන time home කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහේ අවස්ථා කියලා කියන්නේ ඉතින් අපිට ඕනෑම අවස්ථාවක කෙනෙක් ගෙදර ඉන්නවා කියලා කියන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. announcing your return කියන්නේ ඔය ආපහු ආවා කියන අදහසක් දෙන්න ඕන නම් you just walk through the door and you call out I'm home, letting others know you have arrived. Letting others know you have නැත්නම් you arrived. ඒ කියන්නේ ඔයා කොහේ හරි ගිහිල්ලා ආපහු ආවට පස්සේ ගෙදරට දොර අරගෙන ඇවිල්ලා කියනවා I'm home කියලා. ඒ කියන්නේ මම ගෙදර නැත්නම් මම ගෙදර ආවා කියලා කියන්න. ඒ වගේම අපිට පුළුවන් reassuring someone. Your friend texts worried about your late night travel. ඒ කියන්නේ කෙනෙකුට නිසකවම කියන්න ඔයා කොහෙද ඉන්නේ කියන එක. දැන් ඔයාගේ යාළුවෙක් ඔයාට ටෙක්ස්ට් මැසේජ් එවනවා බෙලර් වෙලා ඔයාගේ මේ late night travel රැ වෙලා ගමන් යන එක ගැන. ඒක අපිට කියන්න පුළුවන් don't worry I am home safe. ඒ කියන්නේ මම ගෙදර ඉන්නේ safe එකේ ආරක්ෂිතව කියන එක. casual update එකක් විදිහට ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් ඔයාගේ අලුත්ම තොරතුරක් දෙන්න ඕන නම් family member ask where you are. පවුලේ කෙනෙක් අහනවා ඔයා කොහෙද ඉන්නේ? I'm home just relaxing. මම ගෙදර රිලැක්ස් එකේ ඉන්නවා කියන එක. ඉතින් මේ වාගේ අපිට මේ at නැතුව I'm home කියන එක පාවිච්චි කරන්න පුළුවන්. I'm at home පාවිච්චි කරනවා විදිහටම I'm home නැත්නම් I'm at home කියලා. ඉතින් මේක තමයි මට අද කතා කරන්න ඕන වුණු කොටස උනේ. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලටත් මේ පැහැදිලි කිරීමෙන් පොඩි හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා.